අතීතේ එක්තරා ගමක ගම්රාල කෙනෙක් හිටියා. දිනක් මේ ගම්රාලයාගේ කුඹුරට යන විට කුඹුරේ කොටසක් පාළු වෙලා තිබුණා. මේක දින කීපයක්ම සිද්ධ වුණා. ඉතින් දවසක් රෑ ගම්රාල කුඹුරට වෙලා හැංගිලා බලාගෙන හිටියා මොකක්ද යාගේ කුඹුරට මේ වෙන්නේ කියලා. එතකොටම සුදු පාට අලියෙක් අහසේ ඉඳලා කුඹුරට ආවා. ඒ අලියා කුඹුරෙන් වී එකතු කරන්න පටන් ගත්තා. අහසේ ඉඳලා ආපු නිසා අලියා යන වැට්ටේ දිව්‍ය ලෝකයට කියලා හිටපු ගමරාල දුවලා ගිහින් අලියගේ නැට්ට එල්ලුණා. මේ විදිහට අහසින් යන්න හදන ගමරාලව දුටු ගමහාමිනේ දුවලා ගිහින් ගමරාලගේ කකුල් දෙකේ එල්ලුණා. මේක දැකපු ගමේ මිනිස්සු දුවලා ගිහින් ගමහාමිනේගේ කකුල් දෙකේ එල්ලුණා. ඔන්න දැන් ඉතින් මුළු ගමම දිව්‍ය ලෝකේ යන්න පිටත් වෙලා. මේ විදිහට දිව්‍ය ලෝකේ යන කණ්ඩායමේ මිනිස්සු ගමරාලගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. දිව්‍ය ලෝකේ හාල් මනින භාජනේ කොච්චර ලොකුද? එක්කෙනෙක් ඇහුවා. Taman කොච්චර දේවල් දන්නවද කියලා පෙන්වන්න මේක හද අවස්ථාවක් කියලා හිතපු ගමරාල මෙල්ල මෙච්චරක් ලොකුයි කියලා අත් දෙක දෙපෙට්ටට කරලා පෙන්නුවා. දෙයනේ Taman මේ මොකද්ද කලේ කියලා ගමරාලට තේරෙන්නේ මේ වෙලාවේ තමයි. ඒත් පරක්කු වෙඩි. ගමරාල ඇතුළු මුළු ගමම ජපොස් ගාලා ආයෙමත් ගමරාලගේ කුඹුරටම වැටුණා. තමන්ගේ පඬිතකම නිසා සිද්ධ වුණ දෙයට ගමරාල හදවතින්ම කම්පාවටපත් වුණා.